විඩාබර දවසක් අවසානයේ තවත් ලස්සන ආරම්භයක්, ලස්සන හිමිදිරියක්. දවසක් අවසානයේදී ඊළඟ දවසේදී මම මොනවද කරන්නේ, කොහෙද යන්නේ කියලා පොඩි කාලසටහනක් මම හදා ගන්නවා. ඒ කියන්නේ ලියලා කරලා හදාගන්නේ, මම පොඩි ලිස්ට් එකක් මගේ ඔළුවට දා ගන්නවා. ඉතින් ඒ හැම වැඩක්ම පටන් ගන්න කලින් උදේ පාන්දර මෙන්න මේ පරිසරයට ආවහම ඒ හැම වැඩකටම කරන්න තියෙන ශක්තිය, ධෛර්යය මට මෙන්න මේ පරිසරයෙන් ලැබෙනවා. බලන්න, රන්වන් පාටට දිලිසෙන ඉරුවෙලියත් එක්ක මේ ආවට ගහකොළ, කුරුල්ලන්ගේ සද්දබද්ද කොයි තරම් ලස්සනක්, කොයි තරම් මනසට නිදහසක් එකතු කරනවද කියලා. උදේ 6:06 වෙනකොට ලොකු දුවයි පොඩි දුවයි දෙන්නම පිටත් වෙලා ඉවරයි. ඔන්න ඉතින් අපේ පොඩි මෑන් එනවා එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. උදේ පාන්දරම හැමදාමත් වගේ මම කෑම ටික ලෑස්ති කරගත්තා. පුරුද්දක් විදියට අද උදේට උයන කෑම ටික මම කලින් දවසේ රෑ ලෑස්ති කරගන්නවා. ඉතින් අද උදේට කරොල තෙල් දාලා, වම්බටු ටිකකුත් තෙල් දාලා මැල්ලුමක් හදන්න තමයි යන්නේ. ඉතින් කොළ ටික සෝදලා, කරොල සෝදලා, ලුණු එහෙම කපලා ඔක්කොම ලෑස්ති කරගත්තා. අදට උමනා කරන පොල් කිරි ටිකත් මම කලින් දවසේම ලෑස්ති කරගත්තා. ඔන්න ඉතින් කුරුඳු පොතුයි සුදු ලුණුයි තමයි මට ලෑස්ති කරගන්න අමතක වුණේ. ඉතින් පොඩි දුවට කෑම ටික කවලා ඉස්කෝලේට දාලා, ලොකු දුවටත් බත් ටික බෙදලා ඊට පස්සේ තමයි මට මෙන්න මේ විදියට වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණේ. මොකද දන්නවද, උදේ පාන්දරට පුදුම කලබලයක් නේ තියෙන්නේ. කෑම කවන්න ඕනේ, අපේ පොඩි දුවට කෑම කවන්න ඕනේ, කොණ්ඩේ පීරන්න ඕනේ, එතකොට ටයි එක දාන්න ඕනේ, කෑම බඳින්න ඕනේ. ඉතින් ඔය හැම රාජකාරියක් මැද්දෙම ලොකු කලබලයක් මැද මට කෑම ටික උයපු ගමන් ඔයාලට වීඩියෝ එක ගන්න බැරි වුණා. ඔන්න දැන් මං හදන්නේ මගේ ගෙවත්ත පොඩ්ඩක් අස් කරගන්න. කුස්සිය පැත්තෙන් ගියාම හැමදාමත් වගේ මඤ්ඤොක්ක දඬු ටික උරුමියෝ ඇදලා දාලා, ඉතින් ඒ ටික ආයෙ හිටව ගන්න ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ලා අතු ගාලා, වල්ගස් ටික ගලෝලා, බලන්නකෝ කොයිතරම් පෑයුවත්, කොයිතරම් පායන කාලෙක වුණත් මේ වල්ගස් චුට්ටි හරි තියෙනවා. ඉතින් මම එනේන හැම පාරටම මේ වල්ගස් ටික ගලවලා දානවා. කණ්ඩිවල වගේම බිම හැම තැනකම තියෙනවා. මොකද දියසීරාව තියෙනකොට මේ වල්ගස් වැවෙනවා වැඩි. ඉතින් මේ කණ්ඩියෙත් මම කීප වතාවක්ම නිමිති පැල කරා, ජපන් රෝස පැල කරා, තව මල් පැල වගේකුත් තැන් වලින් රැඳෙව්වා. ඒත් ඔන්න මෙන්න මේ පැලේ විතරයි පොඩ්ඩක් මේ කණ්ඩියට ඔරොත්තු දීලා තියෙන්නේ. බලමුකෝ, වැඩේ ලේසියෙන් අතාරින්නේ නෑ මාත්. පැල වෙනකම්ම මොනවා හරි පැල කරනවා. දාස්පිතිය පැලයක් ගෙනාවා. පැලයක් කිව්වට පැල දෙකක් විතර ගෙනාවා. ඔන්න දැන් මං ඒකත් හිටෝ ගන්න හදන්නේ. මේ දවස්වල හරියට පෑවිල්ලනේ. ඉතින් ගස් මුල් වලට ඇල්බීසියා කොළ ටිකකුත් දාලා, වතුරක් දාලා මෙන්න මේ විදියට පැල කරගත්තා. කොයිතරම් වතුර දැම්මත් දවල් 12 වෙනකොට ගස් මුල් ඔක්කොම වේලිලා යනවා. මල් ටික පවා වේලෙනවා තියෙන පෑවිල්ලට. ඉතින් ඔන්න උරුමියෝ හාලා තිබ්බ මඤ්ඤොක්ක දඬු ටිකත් ආයෙ හිටෙව්වා. ඕන්නම් ආයෙ හරගන්න කියලා තියෙන අනිත් ගස් වලටත් වතුර ටිකක් දාලා පිටිපස්සේ පැත්තේ වැඩ ටික මං ඉවර කරන්න හදන්නේ. මොකද පිටිපස්සේ පැත්තට වතුර දැම්මොත් මම ඊළඟ දවසේ ඉස්සරහ පැත්තට තමයි ආයෙ වතුර දාන්නේ. දෙපැත්තටම වතුර දදා ඉන්න ගියොත් මට මගේ මහන වැඩ, රිදි සෝදන වැඩ, කඩේ යන වැඩ ඔය ඔක්කොම මග ඇරෙනවා. ඉතින් ගස් කොළන් වලට වගේම අපේ ගේ දොර වැඩත් කරගන්න ඕනේ, අපේ රැකියාව වැඩත් කරගන්න ඕනේ නිසා කළමනාකරණය කරගෙන ගෙවත්තේ වැඩත්
කරගෙන යනවා. ඉතින් අද දවසට මම හිතන්නේ මේ ටික හොඳටම ඇති. තේ එකක්වත් නොබී ආපු නිසා තේ ටිකකුත් බීලා ඉතුරු වැඩවලට යන්නයි හදන්නේ. ඉතින් අදට මං යන්නම්. හැකි ඉක්මනින් එන පොරොන්දුව පිට. හැමෝටම ආයුබෝවන්.